හරිද? ඉතින් නිර්දික මෝසම ගැන අහුවෝ. රූපේ බලාගෙන කියන්න දෙන්නේ. ඔලොම නිකන් අර ශිෂ්‍යත්වය වගේ. රූපේ බලාගෙන කියන්න දෙන්නේ නිර්දික මෝසම ගැන අහුවෝ. අර ශිෂ්‍යත්වෙමත් දෙන්නේ ඔයාලට. අර දෙනවනේ. අර රූපයක් බලාගෙන වාක්‍ය පහක් දොහෙ දෙන්න දිනවන්න යන්න. ශිෂ්‍යත්ව පේපරේ මතකයිනේ. හරිද? ඉතින් ඔය කාලේ හරි කොහොමද අව දන්නවනේ. මට ඉතින් භාෂාවක් කියන එක පට්ට අවුල්. හරි. දැන්ට වඩා ඒ කාලේ සිංහල බෑ. හරි. දැන්ටත් වඩා බෑ ඒ කාලේ. හරි. ඉතින් මොන රූපෙ දුන්නත් හරියදමයි අර මට හරියට නිකන් අර මහ ප්‍රාණාකුරු මූර්ධ දකුරු වප්පෑ. ඉතින් හරි. ශිෂ්‍යත්වය ගාලා හරියටම බලනවනේ. හරිද? වාක්‍ය පහක් දුන්නොත් රූපයක් දෙනවනේ. වාක්‍ය පහක් ලියන්න ඕනේ. ඉතින් හරිද? මොන රූපෙ දුන්නත් තමයි. එක්ක හොඳ රූපයක් දුන්න කියලා දන්නකො. එයාර දෙමාපියන්ට සලකනවා වගේ රූපයක් තියෙනවා. දැන් ආච්චිලා සීයාලට අර පාරේ පනින කාහිරක් අල්ලගෙන ආච්චි කෙනෙක් එහෙම පාරේ ගින්න වගේ හොඳ රූපයක් දුන්නොත් අය මෙච්චරයි. වාක්‍ය පහක් ලියන්න ඕනේ. හරිද? මොන හොඳ රූපයක් දුන්නාද? මං අවසානට ලියන්නේ මොකක්ද දන්නවද? මේ රූපේ කියන වාක්‍ය පහක් එහෙම ලියන්නේ මට විශාල සතුටක් දැනුනේ. අනිත් ඔක්කොම වාක්‍යවල හරිද? මැද තියෙන මූර්ධද දන්තද ඔය ඔක්කොම වැරදි. හරි? උක්තාක්‍යද ඔක්කොම වැරදි. හරිද? හැබැයි අර අන්තිම වාක්‍යය මට විශාල සතුටක් දැනුනේ කියන එක අනිවාර්යෙන් හරි. හරි? ඔය වගේම තමයි නරක රූපයක් දුන්නොත්. ගස් කපනවා වගේ හිතන්නේ ගස් කපනවා වගේ නරක රූපයක් දෙනවා. නැත්නම් හරිද? අර දඩමේ යන දඩයක්කාරයන්ගේ රූපයක් දෙනවා. ඒක ගැන වාක්‍ය පහක් ලියන්න. හරි? නරක රූපයක් දුන්නත් අනිත් හතරෙම උක්තාක්‍යාත එක්ක මැදින් තියෙන අකුරු ඔය වැරදි. හරිද? පස්වෙනි වාක්‍යය අනිවාර්යෙන් හරි. ඕන රූපයක් දුන්නොත් හරිද? නරක රූපයක් දුන්න ගමන් මට විශාල දුකක් දැනුණා. අය ඒකේ උක්තාක්‍යාත ඔක්කොම හරි. හරි. ඉතින් ටීචර් දන්නා දැන් ශිෂ්‍යත්ව කාලේ පේපර් 100ක් විතර ලියවනවා නා. ඒ පේපර් 100ම හරිද? රූපේ අවසාන වාක්‍ය බලන්නේ නැතුව හරි දෙන්න අන්තිමට. බලන්නේ නැතුව හරි දෙන්නේ. හොඳ රූපයක් නම් අනිවාර්යෙන් ලියලා දෙන එක දන්නවා මට විශාල සතුටක් දෙනුනේ. නරක රූපයක් නම් මට විශාල දුකක් දෙනුනේ කියලා ලියලා දෙන්නේ. අනිත් ටික තමයි බලන්නේ. හරි. අන්න ඒ වගේ ඉතින් රූපේ බලාගෙන ලියාගෙන යන්න දෙන්නේ. තේරුණානේ? ඔය වගේ අර ධම්මෝ. සත්‍ය බොහොම කටුකයි ළමයි. හරිද? සිරාවටම